ආයුබෝවන් යාළුවනේ ඔන්න ලස්සන කටුවාස්මී එකක් වරදින් නැතුව අපි හදාගන්න අද කියලා දෙනවා. ගෙදර පිටි කොටන්න ඕනෙත් නැහැ. නානු එකේ ඉඳන්ම අපි හරියට ඉගෙන ගමු. මේ තියෙන්නේ දවුල් කුරුඳු කොළ. අපි නිකන් ගන්න කුරුඳු කොළ වගේ සැර නැහැ. ඒවා මේ වගේ චූටියට කපාගෙන වතුර ටිකක් එකතු කරලා අතින් මේ විදිහට හොඳට පොඩි කරලා අපි නානු එක හදාගන්න ඕනේ. බණ්ඩක්ක නානු වලින් හදන්නත් මම කලින් කියා දීලා තියෙනවා. හැබැයි සාර්ථකම දවුල් කුරුඳු වලින් හදන එක තමයි. ඉතින් මේ විදිහට චූටියට කපාගත්ත දවුල් කුරුඳු ටික හොඳට අතින් පොඩි කරගන්න ඕනේ. මේකෙදී සමා වෙන්න ඕනේ වීඩියෝ එක අනිත් පැත්තට වීඩියෝ වෙලා තියෙන ඉතින් ආයි කරන්න කාලයක් නැති නිසා මම මේ වීඩියෝ එකම දැම්මා. ඉතින් මේ වගේ විනාඩි 10ක් 15ක් අතින් හොඳට පොඩි කරගත්තට පස්සේ මේ වගේ හොඳට පෙන ඇවිල්ලා උකු නානු එකක් හරියනවා. ඒක ඉතින් අපි මේ විදිහට පෙරා ගන්න ඕනේ. පෙරා ගත්තට පස්සේ අපිට පුළුවන් ආස්මිය හදන්න මේ නානු එක පාවිච්චි කරන්න. ඉතින් මේ නානු එක හදලා මාසයක් වගේ ෆ්‍රිජ් එකේ දාලා අපිට තියාගන්නත් පුළුවන්. බලන්න හොඳ උකුවට මේ නානු එක හදා ගන්න ඕනේ. එතකොට තමයි ආස්මිය එක වරදින් නැතුව අපිට හරියට හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට අතින් හොඳට මිරිකලා මේ කොළ ටික අයින් කරගන්න ඕනේ. දැන් මම මෙතනදී අරන් තිනවා සුදු හාල් පිටි, සුදු කැකුළු හාල් පිටි. මේක මෝලෙන් කොටලා ගෙනාවේ. මෝලට අරන් ගිහලා කියන්න ඕනේ දියේ දාපු හාල් ටික අරන් ගිහිල්ලා මේ ආස්මී හදන්න මේක දෙතුන් පාරක් මෝලට දාලා දෙන්න. එතකොට යාලා කොටලා දෙනවා හරියට. එතකොට පිටි හලන්න මුකුත් කරන්න ඕමනාවක් නැහැ. මේ තියෙන්නේ ආස්මී පොල් කට්ටේ වගේම පොල් කට්ට තියෙන ටික උස භාජනයක් ගන්න නැත්නම් යටින් ආස්මී පිටි එක බේරිලා යනවා. මේ වගේ උස භාජනයක් අරගන්න. ඉතින් මේ විදිහට පිටි කොටා ගත්තට පස්සේ අපිට ලේසියෙන් අපේ ආස්මී ටික හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි කොටාගත්ත පිටි. ඒ පිටි එකට අපි එකතු කර ගන්නවා රසායනුව ලුණු. රසායනුව ලුණු එකතු කරගෙන ඊට පස්සේ හොඳට උකු පොල් කිරි අපි පාවිච්චියට ගන්න ඕනේ. දිය කිරි ගන්න එපා. හොඳට උකු පොල් කිරි ගන්න. උකු පොල් කිරි චුට්ට චුට්ට දාලා හොඳ ඝනකම ගුලියක් හදා ගන්න. පොල් කිරි එකපාර ගොඩක් දාගන්න එපා. පොල් කිරි වැඩි වුණොත් අපේ පිටි එක හරියන්නේ නැහැ. ආස්මී එක හරියන්නේ නැහැ. එහෙනම් පොල් කිරි චුට්ට චුට්ට දාලා ටිකක් උකු තද්ද ඩෝ එකක් හදාගන්න. ඉතින් හාල් දිය දානකොට ගෙදරදී හාල් ටික දිය දානකොට පැයක් එකමාරක් හාල් ටික පෙඟුනාම හොඳටම ඇති. ඊට පස්සේ කොටන්න ගියාට පස්සේ කියන්න මේ ආස්මී හදන්න යන්නේ. ඒ නිසා එකපාරක් නෙමෙයි දෙතුන් පාරක් පිටි කොටනේ මෝලට දාලා හොඳට කොටලා දෙන්න කියලා කියන්නේ. එතකොට වරදින් නැතුව පිටි ආයේ එකපාරක්වත් හලන්න ඕනෙත් නැහැ. අපිට වරදින් නැතුව හදා ගන්න පුළුවන්. මුලින්ම හදන කෙනෙක් ඉන්නවා නම් හාල් පිටි කිලෝ එකෙන් චුට්ටක් අයින් කරලා ඉන්න. අදිසියවත් පොල් කිරි වැඩි වුණොත් එහෙම අපි පිටි දාලා මේක ටිකක් හොඳ තද ගුලියක් හදා ගන්න ඕනේ. දැන් මේ ගානට පොල් කිරි දැම්මත් වැඩි. අපි තව පිටි චුට්ටක් දාලා මේක ටිකක් තද ගුලියක් හදා ගන්න ඕනේ. පොල් කිරි වැඩි වුණොත් අපේ ආස්මී එක හොඳට හරියන්නේ නැහැ. රොටිය වගේ වෙලා තෙල් එකේ යටට බහිනවා. ඒ නිසා ඒ වගේම නානු වැඩි වුණත් ඒ වගේම වෙනවා. ඒ නිසා හරියම කල්පනාවෙන් මේ ටික හදාගන්න. එතකොට හදන්න හරියම ලේසි කෑමක්. බලන්න මේ වගේ ටිකක් දිය ගතියට ආවොත් මිශ්‍රණය හරියන්නේ නැහැ. ඒ නිසා අපි තව පිටි චුට්ටක් එකතු කරගන්නවා මේකට. ටිකක් ඝනකමට තමයි පිටි එක ඕනේ. මේ වගේ දිය ගතියට ආවොත් එහෙම හරියන්නේ නැහැ. ඉතින් ආයේ මේ වගේ පිටි ටිකක් එකතු කරලා හොඳට තද ඩෝ එකක් හදාගන්න. ඊට පස්සේ තමයි අපිට නානු චුට්ට චුට්ට දාලා මේක වැට් කරන ගානට හදාගන්නේ. ඉතින් මේ ආස්මී හදන්න කියන්නේ ආස්මී බදින්න කඩින් ගෙන්න පොල් තෙල් ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. මට කලින් වීඩියෝස් වල කට්ටිය ආපු ප්‍රශ්න වලට තමයි මේ උත්තර දෙන්නේ. ගොඩක් කට්ටිය කිව්වා පිටි එක රොටිය වගේ යටට තෙල් එක යටට බහිනවා කියලා. එහෙම බහින්නේ අපේ නානු එකේ උකු ගතිය මදි වුණාමත් එහෙම වෙනවා. එහෙම නැත්තම් පොල් කිරි වැඩි වුණාමත්. ඉතින් මෙන්න මේ ගානට හොඳ වේලිච්ච ගුලියක් හදාගන්න. තෙත ගතිය ටිකක් අඩු. ඊට පස්සේ තමයි අපි නානු දාලා මේක වැට් කරන ගානට හදාගන්නේ.
ඉතින් හුරු නැති කෙනෙක් නම් නානු පොඩි භාජනයකට ටිකක් දාලා චුට්ටි එකතු කරගන්න. එහෙම නැත්නම් මේක එක දිගට වැල වගේ කඩාගෙන හැලෙනවා. අත හුරු නැති කෙනෙක් නම් භාජනයකට චුට්ට දාලා එකතු කරගන්න. එහෙම නැති වුණොත් නානු වැඩි වුණත් අපේ ආස්මී එක හරියන්නේ නැහැ. නානු කියන දේ ආස්මී වලට ගොඩාක් ඕනේ නැහැ. හාල් පිටි කිලෝයකට සාමාන්‍යයෙන් අඩු කෝප්ප භාගයක් වගේ අය උපරිම. ඒ නිසා ඒ වගේ චුට්ටක් දාලා චුට්ට හදාගන්න. එකපාර නානු ගොඩාක් දාගන්නත් එපා. දැන් හදිස්සියේවත් අපි පිටියක මේ විදිහට අනනකොට නානු වැඩි වුණොත් නානු වැඩි වෙලා පිටියක දිය වැඩි වුණොත් ආයේ ඒකට හාල් පිටි දාන්න එපා. එතකොට හරියන්නේ නැහැ. වෙනම පොල් කිරි දාලා උකුවට පිටි ටික අනලා ඕනේ මේකට එකතු කරගන්න. ආයි මේකට නිකන් හාල් පිටි දැම්ම කියලා හරියන්නේ නැහැ. ඉතින් තාම උකු වැඩි. තව නානු චුට්ටක් දාලා අපිට මේක දිය කරගන්න ඕනේ. ඉස්සර වගේ ඉතින් සාරි රෙදි වලින් පිටි හලාගෙන වද විඳින්න ඕනේ නැහැ. මේ කියන විදිහට පිටි කොටලා හදා ගන්න. දැන් අද අප්‍රේල් 7 වෙනිදා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයගලන්ට දැන් අප්‍රේල් 8 වෙනිදා වගේ ආස්මී ටික හදාගත්තොත් 10 වෙනිදා වුණත් බදින්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. උලන් වදින්න එළිය තියලා ආස්මී ටික අවුරුද්දට හදා ගන්න පුළුවන්. හදලා මාස ගණන් තියන්න ඕනේ නැහැ. දවසක් දෙකක් විතර උලන් වදින්න එළියෙන් තියලා මේ අපිට බැද ගන්න පුළුවන් ආස්මී එක. ඉතින් ඔන්න දැන් මේ ගානට හොඳට දැන් දැක්කද බේරෙනවා එක නූලට. ඉතින් මේ ගානට හදාගත්තාම අපිට ආස්මී ටික ලේසියෙන් හදාගන්න පුළුවන්. බලන්න හරිම ලේසි කෑමක්. ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. පිටි ටික අර විදියට කොටා ගන්න. දැන් වලදක් ලිපේ තියලා අපි එකට තෙල් එකතු කරගන්න ඕනේ. මේකෙදි කියන්න ඕනේ අපි තෙල් එකතු කරගන්න ප්‍රමාණය අනුව තමයි ආස්මී එකේ සයිස් එක තීරණය වෙන්නේ. ආස්මී එක පොඩියට ඕන නම් තෙල් සාමාන්‍යයෙන් ටිකක් දාගන්න. හොඳ ලොකු පිරිච්ච ආස්මී එකක් ඕන නම් වලඳේ 3 කාලක් වගේ තෙල් දාගන්න. තමන්ට ආස්මී එකේ සයිස් එක ඒකෙන් එහා මෙහා කරගන්න පුළුවන්. ඉතින් අපි හදාගත්ත පිටි ටික මේ වගේ පොල් කට්ටට දාලා ආස්මී පොල් කටට මේ විදියට කට උඩටම ආස්මී පිටි තියෙන එක හොඳයි. එතකොට ඉක්මනට ටක් ගාලා වැක්කිරෙනවා. මේ විදියට දාලා චුට්ටක් බේරෙනකම් මේක තියන්න. එකපාරට බේරෙන්නේ නැහැ. දැන් මේ විදියට බේරුණාට පස්සේ තෙල් එක හොඳට රත් වුණාට පස්සේ ලිපේ ගින්දර මධ්‍ය ප්‍රමාණයට තියාගෙන මේ විදියට අපිට අපේ ආස්මී එක වක් කරගන්න පුළුවන්. සාමාන්‍ය එක අතකට වට 10ක් අනිත් අතට වට 10ක්. ඊට පස්සේ මෙහෙම වලද දෙපැත්තටත් හිටින්න මෙන්න මේ විදිහට වත් කරගන්න. එතකොට තමයි මැද ටික හොඳට පිරීලා හිටින්නේ. සාමාන්‍යයෙන් වට 30ක් 35ක් දැම්මත් කමක් නැහැ ආස්මී එක. ඉතින් ගොඩාක් කර වෙන්න කලින් මේ විදිහට නවලා වටෙන් හැන්දෙන් චුට්ටක් හද කරලා ඊට පස්සේ නවපු පැත්තට හැන්දෙන් මේ වගේ තට්ටුවක් දාන්න ආස්මී එකේ බණ්ඩිය ගන්න. එතකොට තමයි ලස්සන පිරිච්ච ආස්මී එකක් අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. බලන්න චුට්ටක්වත් වරදින්නේ නැහැ. අපි ලස්සනට කටු ආස්මී එක හදාගත්තා. ඉතින් ඒ වගේ තව ආස්මී එකක් මම ඔයගලන්ට දාලා පෙන්නන්න. ඉතින් මේ විදිහට දකුණු පැත්තට වට 10ක් වගේ, ඊට පස්සේ ආයෙ වම් අත පැත්තට වට 10ක් වගේ, ඊට පස්සේ තාච්චියේ දෙපැත්තට වට 7ක් 8ක් වගේ මේ විදිහට කරකවන්න. ඔයගලන්ට තේරෙනවා ආස්මී එක සම්පූර්ණ වෙලා කියලා තෙල් එකෙන් පේනවා. එහෙම සම්පූර්ණ වුණාට පස්සේ නවත්තලා ආස්මී එක ගොඩක් කර වෙන්න කලින් ඉක්මනට නවා ගන්න ඕනේ. කර වුණොත් මේක නවන්න බෑ, කැඩෙනවා. ඒ නවලා වටෙන් මේ විදියට හොඳට හැන්දෙන් තද කරලා නවපු පැත්තට මෙහෙම චුට්ටක් හැන්දෙන් තට්ටුවක් දාන්න. චුට්ටක් තද කරන්න. එතකොට තමයි බණ්ඩිය ලස්සනට පිරීලා එන්නේ ආස්මී ගෙඩියේ. ඉතින් බලන්න හරිම ලේසි. පිටි අනපු ගමන් ටක් ගාලා අපිට හදන්නත් පුළුවන්. පිටි හලාගෙන වද විඳින්න ඕනෙත් නෑ. නානු එක ලේසියෙන් හදාගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඉතින් මේ අවුරුද්දට ඔයාලා ගෙදර ආස්මී හදලා බලන්න ලොකු ගාණක් යන්නෙත් නැහැ. ඉතින් මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න යාළුවන්ට බලන්නත් එක්කම ඒ වගේම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් කමෙන්ට් කරන්න. ඒ නැත්නම් මම කලින් හදලා දාපු ආස්මී වීඩියෝ එකක් තියෙනවා. ඒක ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් බලලත් තියෙනවා. ඉතින් ඒකෙන් මම හිතනවා ගොඩක් කට්ටිය ආස්මී හදන්න ඉගෙන ගත්තා කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ඒ වගේම තමයි. ලේසියෙන් ඔයගලන්ට ආස්මී හදන්න පුළුවන්. ඒ හාල් පිටි කිලෝ එකෙන් මම ආස්මී 30ක් හැදුවා, ලොකු ආස්මී. ඉතින් මේ අවුරුද්දට ඔයගොල්ලොත් හදන්න. ආස්මී එකේ පැණි දාන වීඩියෝ එක මම ඊළඟට ගේන්නම්. මොකද අද හදවලා අදම අප්ලෝඩ් කරපු නිසා මට පැණි දාගන්න වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ඉතින් මේක බලලා ඔයගොල්ලොත් මේ අවුරුද්දට ගෙදර ආස්මී හදන්න